අයිබෝවන් කොහොමද ඔයාලට ඔන්න අදත් ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ මන් දවාලක උයා ගනිපු කෑම වේලා ඉස්සෝ මිරිසට බොරේට හින්දලා හදලා පුහුල් ලුකුවට කිරට උයාගෙන වම්බුටු බෙදලා සම්බෝලයක් හදාගෙන මුරුංගා කොළ ටිකක් කිරට උයලා. ඉතින් අපි බලමු මම මේක කොහොමද හදාගත්තේ කියලා. මුලින්ම මෙතන මම පුහුල් ගෙඩිය සුද්ධ කරලා පුංචි පුංචි කෑලි වලට කපාගෙන තියෙනවා. ඒකට ලුණු තේ හැඳි එකක් එකතු කරගෙන කාකුඩු තේ හැඳි භාගිකුත් එකතු කරලා පුහුල් කෑලි ටික වැහෙන ගානට වතුර එකතු කරගෙන මේක ලිපේ තියාගෙන පුහුල් ටික තැම්බෙනකන් මේක උයා ගන්න ඕන. පුහුල් ටික තැම්බෙන අතරේ මම ඒකට දාන පේස්ට් එක හදා ගන්නවා. ග්‍රයින්ඩර් ජාර් එක අරගෙන ඒකට අමු මිරිස් කරල් එකයි සුදු ලුණු බික් 3යි පරිප්පු මේස හැඳි එකමාරක් විතර පොල් ගාගනිපු පොල් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. මේකට පොල් කිරි කප් කාලක් විතර එකතු කරගෙන මේක හොඳට තුනී ක්‍රීම් එකක් වගේ වෙනකන් රයින් කරගන්න ඕනේ. දැන් අපේ පුහුල් ටික තැම්බිලා පුහුල් කෑල්ලක් අරගෙන පොඩි කරලා බලන්න පුහුල් ටික තැම්බිලා. දැන් මම මේකට කරපිංචා කුරුඳු රතු ලුණු බික් 5ක 6ක විතර රතු ලුණු එකතු කරගන්නවා. ඒකටම අබකුඩු තේ හැඳි භාගයයි උළු හාලට තේ හැඳි එකයි ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයයි අමු මිරිස් කරලක අමු මිරිසුයි එකතු කරගෙන මේක කලවම් කරගන්නවා. දැන් මම මේකට අර අපි ග්‍රයින්ඩ් කරගත්ත පොල් පරිප්පු සුදු ලුණු මිශ්‍රණය එකතු කරගන්නවා. ඒකටම මිටි කිරි කප් එකමාරක් විතර එකතු කරගෙන මේ ටික හොඳට නටනකම් කලවම් කරගන්න ඕන. මේකේ පේස්ට් එකකුත් තියෙන නිසා මේක හොඳට ටිකක් වෙලා නටව ගන්න ඕන. විනාඩි 5ක් 6ක් විතර. බලන්නකෝ දැන් පුහුල් කරිය හොඳට උක්කුවට ලස්සනට තියෙනවා. මෙහෙමම කෑමට ගන්නත් පුළුවන්. කැමති නම් මේ වගේ පොඩි තෙම්පරාදුවක් දාගන්න. තෙම්පරාදුවක් දාගත්තම මේකේ රස වැඩි. පේනවනේ හාල් පොල් බැදලා ඉවුවා වගේම මේක හොඳට උක්කුවට තියෙනවා. දැන් මම බත් එක ලිපේ තියා ගන්නවා. හාල් ටික හොදලා පළවෙනි පුරුකේ ගානට වතුර තියාගෙන මම මුලින්ම මේ වතුර ටික හිඳෙනකන්, ඒ කියන්නේ හාල් වල මට්ටමට මේ වතුර ටික එනකන් වැඩි ගින්දරේ උයා ගන්නවා. ඊට පස්සේ ගින්දර අඩු කරලා අඩුම ගින්දරේ මේක වහලා හොඳට ඉදෙන්න අරිනවා. බත බාස්මති හරි ලස්සනට ඉදෙනවා. එතකොට මේ මම කිව්වේ ගෑස් එකේ බත උයා ගන්න විදියක්. දැන් මම ඉස්සු ටික හදාගන්න යන්නේ. බ්ලෙන්ඩර් ජාර් එකට වියලි මිරිස් කරල් 5ක් 6ක් විතර සාමාන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩියක් ගම්මිරිසට තේ හැඳි එකයි මාදුරු තේ හැඳි භාගයයි සුදුරු තේ හැඳි එකයි එනසල්ලට 4කුයි සුදු ලුණු බික් 6ක් 7ක් විතර ඉඟුරු කෑල්ලක් දාගෙන මේ ටික ග්‍රයින්ඩ් කරගන්නවා. වළඳක් ලිපේ තියලා එකට තෙල් මේස හැඳි දෙකක් විතර එකතු කරගෙන ඒකටම සුදුරු තේ හැඳි එකයි රතු ලුණු බික් 7ක් 8ක් විතර මීනියට කපාගෙන කුරුඳු කෑල්ලකුයි දාගෙන ඒ ටික හොඳට මැලවුණාට පස්සේ කරපිංචිත් එක කරපිංචයි අපි පේස්ට් එක හදාගනිපු පේස්ට් එකයි ගොරක ඉති දෙකක් විතරයි කාකුඩු තේ හැඳි භාගයයි අබකුඩු තේ හැඳි කාලයි ගම්මිරිස් කුඩු තේ හැඳි භාගිකුයි දාගෙන මේක හොඳට කලවම් කරගන්නවා. පේස්ට් එක අඹර කරන්පු ග්‍රයින්ඩර් කප් එකටම වතුර කප් එකක් එකතු කරගෙන ඒකත් එකතු කරගන්නවා. මේක හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් මම මේකට සුද්ධ කරගනිපු ඉස්සු ටික එකතු කරගන්නවා. මම ඉස්සු ටික පොතු ඉවත් කරලා තින්නේ ඔළුව විතරයි. ඔළුව සුද්ධ කරගෙන පොතු පිටින් උයන්න ඉස්සු ටික. ඉස්සු ටික මේ විදියට වහලා විනාඩි 15ක් විතර උයා ගන්න. විනාඩි 10ක් විතර ගියාට පස්සේ ඉස්සු ටිකට මුරුංගයිති 6ක් 7ක් විතර පොඩි ටිකෑලි 6ක් 7ක් විතර එකතු කරගන්න. හොඳටම හින්දෙනකන් මෙන්න මේ වගේ ගානට එනකන් ඉස්සු ටික ලිපේ තියාගන්න. බලන්නකො ඉස්සු කරි එක. මේ තියෙන්නේ අපි හදාගනිපු ඉස්සු කරි එක. මේ තියෙන්නේ අපි හදාගනිපු පුහුල් කරි එක. දැන් මම මුරුංගා කොළ ටිකක් ඉරට උයා ගන්නවා. වළඳක් ලිපේ තියලා රතු ලුණු බික් 5ක් 6ක් විතර ඒකට දාගෙන අමු මිරිස් කරල් දෙකක් අමු මිරිස් සුදු ලුණු බිකක් උළු හාලට තේ හැඳි එකක් අබ කුඩු තේ හැඳි භාගයක් කාකුඩු තේ හැඳි භාගයක් දාගෙන ඒකටම පොල් කිරි කප් කාලක් භාගයක් විතර එකතු කරගන්නවා. ඒක අපි ගන්න මුරුංගා කළ ප්‍රමාණය අනුව මම පොල් කිරි කප් භාගයක් විතර එකතු කරගත්ත හොඳ මිටි කිරි. දැන් මේක හොඳට මේ රතු ලුණු ටික එහෙම තැම්බෙනකන් නටව ගන්න ඕන. මම මේකට ගොරකයිත්තක් රස අනුව ලුණු තක්කාලි ගෙඩියක තක්කාලි එකතු කරගත්තා. දැන් මෙන්න මේ වගේ මේ ටික ඔක්කොම හොඳට තැම්බුනාම සුද්ධ කරගනිපු මුරුංගා කොළ ටික දාගෙන
මේක ලිප ඕෆ් කරන්න ඕන. මුරුංගා කොළ ටික තැම්බෙන්නේ මේ කිරි හොද්දේ රස්නෙන්. මේ කිරි හොද්දට රස වැඩි වෙන්න අපිට පුළුවන් උඹල කඩ ටිකක් දාගන්න. මේකේ රස බලලා ඇඹුල ගතිය වැඩි නම් ගොරක ඉති දෙක දැන් අයින් කරන්න. දැන් මම වම්බුටු සම්බෝලේ හදාගන්න යන්නේ. හීනියට කපලා කහලුණු අත ගා ගනිපු වම්බුටු ටික මෙන්න මේ විදියට බැද ගන්නවා. මෙන්න මේ වගේ ගානට බැදුනම හොඳටම මත් නෙමෙයි සාමාන්‍ය ගානට බැදුනම මම මේකට ලූණු ගෙඩියක ලූණු අමු මිරිස් කරල් 5ක් විතර හීනියට කපලා තක්කාලිත් හීනියට කපාගෙන ඒකට රස අනුව ලුණු එකතු කරගෙන දෙහි ගෙඩියක දෙහි එකතු කරගන්නවා. ඔයාලට මේකට ගම්මිරිස් කුඩු ටිකක් උඹල කඩ ටිකක් වගේ එකතු කරගන්න පුළුවන්. මම ගම්මිරිස් එකතු කරගත්තේ නැහැ. මේ අමු මිරිස් ගොඩක් සැරයි පොඩ්ඩොත් කන නිසා. තක්කාලි දාගනිද්දි තක්කාලි වල මදේ අයින් කරලා දාගන්න. වතුර ගතිය නැත්තම් වැඩි. දැන් මේ ටික හොඳට මේ විදියට අනා ගන්න ඕන. මේ ටික අනාගෙන බෙදපු වම්බොටු ටික මේකට එකතු කරලා වම්බොටු ටික නිකන් පොඩ්ඩක් අතින් කලවම් කරගන්න ඕන. වම්බොටු මිරිකලා හොඳට අනන්නේ නැහැ. එතකොට වම්බොටු වල අර ක්‍රිස්පි ගතිය ගිහිල්ලා ගොඩාක් පෙඟිච්ච ගතියක් එනවා. වම්බොටු ටික අන්තිමටම හදා ගන්න ඕන. මම මේකට පපඩම් ටිකකුත් බෙදගත්තා. දැන් මේ තියෙන්නේ අපි හදාගනිපු කෑම වේල. ඉස්සු වගේ දෙයක් හදද්දී සීතල කෑම තමයි මම අනිත් ඒවා හදන්නේ. පුහුල්, පිපිඤ්ඤා වගේ දේවල් කොළ වර්ග වලින් මුරුංගා කොළ ගේන නිසා ඉස්සු ගනිද්දී මුරුංගා කොළ ටිකක් අතර මුරුංගා කොළ ටිකක් නැත්නම් ගොටු කොළ සම්බෝලයක් වගේ දෙයක් හදා ගන්නවා. ඉස්සු වල තියෙන සැර බැලන්ස් වෙන්න තමයි මේ විදියට එළවලු මම හදාගන්නේ. ඉතින් මේ තියෙන්නේ මම දවාලක හදාගන්නපු කෑම වේලක්. හරි ලේසියෙන් පාසුවෙන් ඉක්මනින්ම හදාගන්න පුළුවන්. අදත් මම බලාගෙන හිටියට බොහොම ස්තුතියි. ගිහින් එන්නම් ආයෙත් දවසක තවත් මේ වගේ රසවත් කෑම වේලක් සමගින් හමු වෙනකම් ඔයාලට සුබම සුබ දවසක්.